ස්කයි ඩයිවිං කියන එක පැත්තකින් පිස්සුවක්. මේක අලුත් ජම්ප් එකක් කවදාවත් කළේ නැහැ. ටෙන්ඩම් ජම්ප් එකකට සමානයි. ඇත්තට මේ සතාව දිගට වෙහෙස කරන්න බෑ. පළවෙනියෙන් බැලුවේ මෙයා ඉන්නවද කියන එක. ඉතින් එහාට මොකක් හරි වුණොත් ඒ බල්ලගේ තියෙන මේක නැති වෙනවා. ඉතින් අන්තිම තප්පර ගාන ලෑන්ඩින් එකට එන්න තියෙන්නේ. අද අපේ කතානායක වෙන්නේ විශ්‍රාමික මේජර් සිරංජිත්. ඔහු තමයි දකුණු ආසියාවේ මුලින්ම සුරකෙක් සමග පැරෂූට් එකකින් ජම්ප් එක දාපු පුද්ගලයා. මේ ඔහුගේ කතාව. එකතු වෙලා ඉන්න මේ කතාව. කොහොමද මේජර්? කොහොමද? ඉන්නේ තුට. මේජර් අපිට පොඩි හැඳින්වීමක් දෙන්නකෝ ඔයා ගැන. මම විශ්‍රාමික මේජර් MNPS සිරංජීව යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ වසර 30ක් සේවය කරා. මගේ ගම උපන් ගම කළුතර අපේ පවුලේ සොහොයුරියෝ 30 දෙනෙක් සහ අම්මයි තාත්තයි මා එකම පවුලේ එකම පිරිමියා. යුද හමුදාවට එකතු වෙන්නේ 1986 ඉඳුරම් බදවා ගැනීම අංක 1 කමාන්ඩෝ පාඨමාලාවට. ඒ පාඨමාලාවේ වසරක කාලයක් ඒ කමාන්ඩෝ පාඨමාලාව සිදු කරා. ගොඩක් දුෂ්කර පාඨමාලාවක්. ඒකේ 200ක් විතර සහභාගී වුණා පාඨමාලාවට. ඒකෙන් 43 දෙනෙක් තමයි සමත් වුණේ. ඒ එක්කෙනෙක් මම. ඊට පස්සේ 1990 කට්ට පරිච්ඡාන් සිදුවීමත් එක්ක ලංකාවේ පළවෙනි දිගදුර මෙහෙයුම් කණ්ඩායම ස්ථාපිත කරා. ඒකෙත් සමාජිකයෙක්. ඒ දිග මෙහෙයුම් කණ්ඩායමේ වසර 3ක වගේ කාලයක් හිටියා. ඊට පස්සේ කමාන්ඩෝ රෙජිමෙන්තුවේ උතුරු නැගෙනහිර තිබිච්ච සෑම ක්‍රියාන්විතයකටම සක්‍රිය සහභාගී වෙලා තිනවා. 93 වර්ෂයේ තමයි කමාන්ඩෝ සෙබලෙක් කියන්නේ හැමතිස්සෙම එයාබෝන් ක්‍රියාන්විත වලට සූදානම් වෙන්න පැරා ක්වොලිෆයි වෙන්න ඕනේ. මට ඒ සිහිනේ ළඟා කරගන්න හම්බුනේ 93 අවුරුද්දේ කමාන්ඩෝ පැරෂූට් පුහුණුවීම් පාඨමාලා අංක 5. ඒකේ මාසික කාලයක් පුහුණුවීම් කළා. පැරෂූට් පැනීම් 5ක් සිදු කරා. ඊටත් පස්සේ එදා ඒ අපේ විශ්‍රාමයේදී තමයි මුලින්ම මම නිදහස් සාර කියන්නේ ස්කයි ඩයිවිං ජම්පර්ස් ලව ජම්ප් කරනවා දැක්කේ. ඒකත් පාකිස්තානයේ අය තමයි කරේ. පාකිස්තාන් තරික් මොහමඩ් කියන ජම්ප් මාස්ටර්. එයා ජම්ප් කරනවා දැක්කා. ඒ දැකපු එකත් එක්ක ඒ කාලේ ඉඳන්ම එතකොට හමුදාවේ ගොඩක් පහළ පන්තියේ තරුණ කම තියෙනවා. ඒකට යන්න ටිකක් අමාරුයි. ඒ වුණාට ඒ කාලේ ඉඳන් මේකට ලොකු ආසාවක් තිබුණා. මේට ඉස්තර තියෙන හැම පැරා පාස් අවුට් එකම අපේ කට්ටිය ස්කයි ඩයිවිං ජම්ප්ස් කරනවා. මම අර තියෙන මං කිව්වේ පොඩි කාලේ ඉඳන් තිබිච්ච ඒ ආසාව මං හැමතිස්සෙම ගිහිල්ලා ඒ එක්ක එයාක්‍රාෆ්ට් එකේ නැගලා ඒගොල්ලෝ ජම්ප් කරනවා බලනවා. එහෙම නැත්නම් පල්ලෙහා ඉඳන් ඒක විඳිනවා. මේක දැක්කා අපේ කර්නල් ජයසේකර කියන කෙනා දන්නවා මේක. ඊට පස්සේ මේජර් ගමාරච්චි ජයලත් ගමාරච්චි මං ඒ සර්ට කිව්වා මම මේ කෝස් එක කරන්න ආසයි කියලා. එතකොට එස කියලා කර්නල් ජයසේකරට සහ මේ කර්නල් උදිත බණ්ඩාර මේ දෙන්නට කියලා මාවත් ඒ පාඨමාලාවට ඇතුල් කරා. ඒක තරගයක්. ඒ පාඨමාලාවත් තරගකාරී පාඨමාලාවක් ගොඩක් කට්ටියකට හිටියා. මේජර්ගේ අවුරුදු 13ක් වෙච්ච පැරෂූට් ජම්ප් ඉතිහාසයේ පසු කරපු කඩින් මොනවද? ස්කයි ඩයිවිං කරගෙන යනකොට ඇත්තම මට පැරෂූට් පුහුණු වංශයේ මගේ තියෙන දක්ෂතාවයත් එක්ක රෙජිමෙන්තුවෙන් මට පැරෂූට් පුහුණු වංශයේ බාර දුන්නා. ඒකේ ප්‍රධාන උපදේශක රාජකාරිය කරන්න. ඒ කාලේ සීමාවෙදී අපිට තිබිච්ච එක චැලෙන්ජ් එකක් තමයි අපි හැමතිස්සෙම ඩිෆෙන්ස් සර්විස් මීට් එකේ අපිට ෆෝමේෂන් ස්කයි ඩයිවිං කියන එක හදාගන්න බැරුව තිබුණා. මම හොඳ ෆෝමේෂන් ස්කයි ඩයිවිං ටීම් එකක් හැදුවා. ඒක අපි සිල්වර් මෙඩල් එක වෙනකන් බ්‍රෝන්ස් මෙඩල් එකේ තිබිච්ච ආමි එක ලකුණකින් ඇත්තෙම පෙරදුනේ. එක පොඩි ප්‍රශ්නයක් නිසා නැත්තම් ඇත්තෙම එදා ඒක අපි ගෝල්ඩ් මෙඩල් එක ගන්නවා ඩිෆෙන්ස් සර්විස් මීට් එකේ. ඒක සිල්වර් මෙඩල් ලෙවල් එකට එනකන් ඒ සිල්වර් මෙඩල් එක ආවට මට ඒක දුකක් නෑ. මොකද මේ ඒ ටූර්නමන්ට් එක තනිකර ඩොමිනේට් කරේ අපි. ඒ නිසා මේ ලොකු දෙයක් මට ඒ හමුදා ඒ ෆෝමේෂන් ස්කයි ඩයිවිං පැත්තෙන් ආමි එකට අරන් දෙන්න පුළුවන් වුණා. ඊළඟට මගේ ජම්ප්ස් 1000 පසු කරනකොට මම හැමතිස්සෙම ඒක හැම දෙයක් පස්සෙම යනවා මේක කරන්නේ කොහොමද මේ මට Facebook එකේ හම්බුණා ඒඩ්‍රියන් කොන්ස්ටන්ටයින් කියලා ජම්පර් කෙනෙක් ටෙන්ඩම් මාස්ටර් කෙනෙක්. මම ගොඩක් උපදෙස් ගත්තා යාගෙන්. යාගේ මේ ප්‍රොෆයිල් පික්චර් එක තියෙන්නේ ෆ්ලෑග් එකක් අරගෙන මෙහෙම ජම්ප් කරන එක. මම එයාගෙන් අහුවා මොකද්ද මේක කොහොමද කරන්නේ කියලා. එයා මට කරන විදිය කියලා දුන්නා.
ඊට පස්සේ මම කිව්වා මම මේ වගේම පික්චර් එකක් අරන් ඔබට දානවා කියලා. එයාත් මට කිව්වා මෙන්න මේ දේවල් කරන්න මේ හරිම නිහතමානී ජම්පර් කෙනෙක්. ඉතින් උඩදි මේ පැරිෂුට් එකක් අරගෙන මේක බිමට වයින්න මේ සමහරට කෙනෙක්ට හිතෙනවා පිස්සුද කියලා. ඉතින් ඒකට මේ ටීෂා කියන සුනකයාව කොහෙන්ද ඇදගත්තේ? මේ වෝඩෝග් කෙනෙක්ව ට්‍රේනින් කරන්න සෑහෙන වියදමක්. සාමාන්‍ය හමුදාවේ සොල්දාදුවෙක්ට යන වියදම වගේ යාගේ කෑම බෙහෙත් ඊට පස්සේ පුහුණුව ඒ හැම එකක්ම කරන ලොකු වියදමක් යනවා. ඊට පස්සේ ආව ජොබ් එකට දැම්මට පස්සේ එයා සමහරෙන් මොකක් හරි දෙයකට බය වුණොත් ආයේ සතාගේ වැඩක් නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ වගේ කෙනෙක් වරගෙන පැනලා මොකක් හරි වුණොත් අපරාධයේ සතාව අයින් වෙනවා. ඒකත් එක්ක අපි බැලුවා තීරණය කරා නිකන් ස්ට්‍රීට් ඩොග් කෙනෙක් වරගෙන පයින්න කියලා. ඒ පණිවිඩය අරගෙන මම කියන්නේ ගියා බ්‍රිගේඩියර් ගමගේ ළඟට. බ්‍රිගේඩියර් ගමගේ තමයි කියන්නේ ඒත් මගේ ගැන තියෙන හැකියාව ගැන විශ්වාස කරලා කිව්වා සිරංජි ඔයා මේක අරගෙන කරන්න කියලා. මං සර් ළඟට ගිහිල්ලා කිව්වා අපි ඉස්සෙල්ලාම ස්ට්‍රීට් ඩොග් කෙනෙක් වරගෙන පළවෙනි එකේ ඒ වගේ පයින්නම් කියලා. ඒ කීපෙට එයා කිව්වේ නෑ එහෙම නෙමෙයි මේක පයින්නවා නම් අනිවාර්යෙන්ම පයින්න ඕනේ අපේ ආමි වෝඩෝග් කෙනෙක් එක්ක කියලා. ඊට පස්සේ බලනකොට එතන හිටපු ඒ කාලේ ටිකක් තරුණයි ලස්සනයි හිටියේ ටීෂා කියන ගෑනු සතෙක් ටීෂා කියන එයා ස්නිෆර් ඩොග් කෙනෙක්. ඊට පස්සේ යාව තෝරගත්තා. තෝරගන්නකොට ડોක්ටර් සුදීර තලගල එයා කිව්වා රයිට් සර්නේ පයින්නේ අරන් පයින්න ප්‍රශ්නයක් නැහැ සර් අරන් පයින්න කියලා එයත් මට ඒකට බැක් කරා. ඊට පස්සේ මේ ජම්ප් එක ඇත්තෙන්ම කරේ 2015 නොවැම්බර් 20 වෙනිදා. ඇත්තෙන් මේ ජම්ප් එක කරන්න අවස්ථා දෙකක්. ඒ කියන්නේ පළවෙනි එක රිහර්සල් ජම්ප් එක ඊළඟට ඇක්චුවල් ජම්ප් එක. ඒ අවස්ථා දෙක විතරයි තිබුණේ. මොකද ඒකට හේතුව වුණේ ඇත්තෙන් මේ සතාව දිගට වෙහෙස කරන්න බෑ. එයා එතනින් එහාට මොකක් හරි වුණොත් ඒ බල්ලගේ තියෙන මේක නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒ අවස්ථා දෙක විතරයි තිබුණේ. පළවෙනි රිහර්සල් ජම්ප් එක කරන්න ඉස්සෙල්ලා මම ඒ වගේම හානස් එක ඇඳලා එයාවත් ඇඟට හුක් කරගෙන අඩි දෙකක් විතර උඩ ඉඳන් බිමට පැනලා ඒක පොඩ්ඩක් එක්සිට් එක එයාට ඇඟට දැනෙන්න එයාටත් දැනෙන්න දුන්නා මේ වගේ දෙයක් තමයි වෙන්නේ කියන එක. ඊට පස්සේ එයාක්‍රාෆ්ට් එකට නගිනකොට අපිත් එක්ක ડોක්ටර් සුදීර තලගලා ආවා. එයා ඒ කියන්නේ උඩට යන්න high altitude වලට යන්න එයාගේ මොකක් හරි වෙනසක් තියෙනවා නම් ඒක ඔබ්සර්ව් කරන්න. එහෙම කිසි වෙනසක් තිබුණේ නැහැ. යන කට්ටිය මාත් එක්ක ජම්පර්ස්ලා 20ක් විතර ගියා. ඒ ඔක්කොම එක්ක නිකන් එයාත් ඒක සමාජිකයෙක් විදියට ගියා. ඒ වගේම මේක අමතක කරන්න නරක දෙයක් තමයි ඒක ගුවන් නියමුවා ස්කොඩ්‍රන් ලීඩර් රජීව් ජයවික්‍රම. මගේ ගොඩක් අවස්ථාවල විශේෂ අවස්ථා ගොඩක මාත් එක්ක එයාක්‍රාෆ්ට් එක ඒකේ හිටපු පයිලට් කෙනෙක් රජීව් ජයවික්‍රම. ඊළඟට සුදේව ස්කොඩ්‍රන් ලීඩර් සුදේව. එයා තමයි කෝ පයිලට් හිටියේ. ඊට අඩි 5000ට අරන් ගියා. අඩි 5000ට අරන් යනකොට මේකෙදිත් අපි ඇස්ටිමේට් කරපු දෙයක් තමයි මේකේ න රිස්ක් එක මොකක්ද කියන එක ග්‍රවුන්ඩ් එකේදී බැලුවා. එකක් තමයි වෙන්න පුළුවන් මේක අලුත් ජම්ප් එකක් කවදාවත් කළා නැහැ. ටෙන්ඩම් ජම්ප් එකකට සමානයි. පැරෂුට් එක පැටලෙන්න පුළුවන්. බල්ලා ඒක පැරෂුට් එක පැටලෙන්න පුළුවන් හේතුව තමයි බල්ලා එළියට යනකොට දැඟලුවොත් මාව අන්ස්ටේබල් වෙනවා. අන්ස්ටේබල් වුණොත් මේ වෙනවා. ඒ නිසා එකක් තීරණය කරා ලෝන් ෆ්‍රී ෆෝල් එකකට යන්නේ නැහැ කියන එක. يعني හොප් ඇන්ඩ් පොප් එකකට තමයි යනවා කියන එක තීරණය කරේ. එතකොට ඒකෙත් ඩයිව් එක්සිට් එකක්ද සෝලෝ එක්සිට් එකක්ද කියන එක බැලුවා. ඒ ඩයිව් එක්සිට් එකක් කරන්න ගියොත් ඩයිව් එක්සිට් එකෙත් සමහර විට එයා අන්ස්ටේබල් වුණොත් මාව හැරෙන්න පුළුවන්. හැරලා පැරෂුට් එක පැටලෙන්න පුළුවන්. ඒ නිසා කරපු දේ සෝලෝ එක්සිට් එකට ආවා. සෝලෝ එක්සිට් එක කියන්නේ ඉන්න තැන ඉඳන් මෙහෙම පස්සට යන එක. ඒ සෝලෝ එක්සිට් එක ඒ සෝලෝ එක්සිට් එක තමයි තෝරගත්තේ. තෝරගෙන යත් එක අඩි 5000ට ගියා. අඩි 5000ට ගිහිල්ලා ජම්ප් කරා. ජම්ප් කරනකොට මම කියන්නේ එළියට යනකොට එක්සිට් වෙනකොටම පයිලට් ෂූට් එක එළියට ඇද්දා. පැරෂුට් එක ඩෙවලොප් වෙන අතරේ ඒක මටත් එච්චර ජම්ප්ස් කරත් මටත් පොඩි මේකක් ඊට පස්සේ ඩෙවලොප් වෙනකොටම මම පළවෙනියෙන් බැලුවේ මෙයා ඉන්නවද කියන. සමහරක් වෙලාවට ඒ ස්පීඩ් එකත් එක්ක එයාක්‍රාෆ්ට් එක නොට්ස් 120 ක විතර ස්පීඩ් එකෙන් යනවා. මාවත් ඒ වගේම වේගයෙන් පල්ලෙහාට යනවා. මොකක් හරි දෙයක් පොඩි ප්‍රශ්නයක් හරි වෙලා තිබුණා නම් එයා ගැලවිලා විසි වෙන්න පුළුවන්. මට ඒ බය තිබුණා. එයා මාත් එක්ක ඉන්නවා. එතකොට ඇත්තෙන්ම ඉන්නවා. ඒ නිසා මට ඒකත් නැති වුණා. ඊට පස්සේ මම ග්‍රවුන්ඩ් එක හොයාගත්තා. හොයාගත්තට පස්සේ ඒ ඩොග්ස්ලාගේ තියෙන සෙන්සිටිව්ම දැන තමයි පපුව. ඒ කියන්නේ එතන අත ගන්නවා කියන්නේ එයා හරි කැමති. මම ඊට පස්සේ කරේ එයාගේ පපුව අත ගන්න ගමන් එයත් එක්ක කතා කරපු එක. කතා කර එයාව නෝමල් කරා. නෝමල් කරලා පැරෂුට් එක වෙනදා විදියටම ෆ්ලයි කළා. අරගෙන ආවා
මේ ලෑන්ඩින් සෝන් එකට ලෑන්ඩින් සෝන් එකට එනකොට ඒ රියසල් එකේ ඒක විස්තර විචාරය දෙනගෙන ඒක කරගෙන යනවා කට්ටිය බලන් ඉන්නවා ඇත්තෙන්ම එතකොට මට ලොකු ආඩම්බරයක් ඇති වුණා මම ගැන සහ මගේ හමුදාව ගැන ඒක ටෙන්ඩම් වලට කියන්නේ මගේ ජීවිතයේ තිබිච්ච එක ආසාවක් ටෙන්ඩම් ජම්පර් කෙනෙක් ටෙන්ඩම් මාස්ටර් කෙනෙක් වෙන එක. ඉතින් ඒකට එක අත්විවරමක් ඉස්සරහට මේක හමුදාවේ කරන්න පුළුවන් කියන බලාපොරොත්තුව තියෙන ගමන් තමයි මම ඒ කියන්නේ ඒ බලාපොරොත්තුව තිබ්බා තියෙන ගමන් ලෑන්ඩ් එකට ආවා ලෑන්ඩ් එකට ඇවිල්ලා වෙනදා වගේම සොෆ්ට් ලෑන්ඩ් එකක් කළා. එයාව ලිහුවා. ලියනකොටම එයාගේ මාස්ටර් ඉඳලා කතා කරා එයා ළඟට දුවලා ගියාට පස්සේ හරි සතුටුයි. මම පැරෂුට් එක අකුලගෙන පැරෂුට් තියෙන තැනට යනකොට පණිවිඩයක් ආවා අපේ කර්නල් ඔෆ් ද රෙජිමන්ට් ගෙන් කර්නල් ජෙනරල් රැල්ෆ් නුගේරා. එතුමා මට එන්නේ කිව්වා. ඒ වගේම මේකට මාව දිරිගන්නපු බ්‍රිගේඩියර් ගමගේ ලලන්ත ගමගේ එසලා දෙන්නටම ගොඩක් සතුටුයි. මට කතා කරලා සුබ පැතුවා. කළා ඊළඟ දවසෙත් මේක කරන්න කියලා මාව ධෛර්යමත් කරා. ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ කරපු දේ. ගෝල්ඩන් රිට්‍රීවර්ස්ලා කියන්නේ හුරතලයට බර කියන්නේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ මේගොල්ලොත් එක්ක ගොඩක් සතුටින් කියන්නේ හැන්ඩ්ලර්ස්ලත් එක්ක ආදරේ එක්ක ඉන්න සතෙක්. ඒ ලෑන්ඩ් කරාට පස්සේ යුද හමුදාපතිතුමාගෙන් පණිවිඩයක් ආවා මට. ඒ සතුට ප්‍රකාශ කළා. ඊට පස්සේ රෙජිමෙන්තුව හැමදේනම මට සුබ පැතුවා. ඒක ගොඩ ලොකු සතුටක් එක්ක කරපු දෙයක්. මේ වගේ හමුදා ජීවිතයේ ස්කයි ඩයිවිං වල එක කඩයිමක් කඩයිමක් තමයි ඒක. මා දන්නා තරමින් මේජ දකුණු ආසියාවේ පළවෙනිම පැනීම මේ සටන් සුනකෙක් සමග. ඒක වාර්තා නොවලේ වෙන්නේ ලංකාව ඉදිරියේ. ඔබ හරි. ඒ කියන්නේ මේට ඉස්සෙල්ලා යුද හමු කියන්නේ යුරෝපා රටවල් වල පැනීම් කළා තියෙනවා. ඊට පස්සේ මං හිතන්නේ මේ කාල වකවානුවේ මම අර වම්මම තමයි ඒක පළවෙනිම කරේ. ඊට පස්සේ දැන් සමහර විට තව කට්ටිය පැනලා ඇති. ආසියාවේ වෙනකොට කවුරුත් මේ හපංකම කරලා තිබුණේ නැහැ. මේජ සිරංජීව සහ ටීෂා අතර තිබුණ කතාව තමයි මේ සිරංජීව බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ වගේම ඔබ සියලු දෙනාටත් මේ අවස්ථාව මම විශ්‍රාම සුවයෙන් ඉන්නේ. ඇත්තම මේ සිදුවීම වෙලා දැන් අවුරුදු 5කට විතර පස්සේ තමයි නැවත මේ අතීත ආවර්ජනයකට අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ අවස්ථාව ලබා දීම පිළිබඳ මාත් ඔයගලන්ට හෘදයාංගවම ස්තුතිය පළ කරනවා. බොහොම ස්තුතියි. Thank you.